ඔක්කොම මේ වතුරෙන් යට වෙලා තියෙන්නේ දැන්. මේ අපේ දෙවෙනි දවසේ අපි දඹුල්ලේ කරයක් ඉඳලා ඊට පහුවදා දවාල තමයි යන්න පිටත් උනේ මඩකලුව පැත්තට. ඉතින් මනම් පිටින් පාර වහලා දෙන නිසා අපි ටින්කෝ පාරේ කන්තලේ පැත්තෙන් තමයි යන්න තීරණය කළේ. වවුනියාව මහනුවර බස් එකක් ඉස්සර රෝදේ ගලවගෙන ගිහිල්ලා තියෙනවා මෙතන දඹුල්ලේ. රෝදේ ගලවගෙන ගිහිල්ලා. අපි දැන් කන්තලේ අරහා මඩකලපුවට යන්න තමයි තීරණය ගත්තේ. ඉතින් මායි අපේ අනිත් වාහනේ පිටිපස්සෙන් එනවා. ෆස්ට් ටයිම් තමයි මේ පාර වෙන මම කලින් ගිහිල්ලා නැහැ. ඉතින් මේ පාරේ මම ගිහිල්ලාම නැහැ. අපේ අනිත් වාහනේ ඩ්‍රයිවර් ගිහිල්ලා නැහැ. ඉතින් මේ පාරත් කොහොම වෙයිද දන්නේ නැහැ. ගිහිල්ලාම තමයි බලන්න ඕනේ. ඉතින් අපි වෙනදට නම් හබරන රවුන්ඩ් බෝඩ් එකෙන් දකුණු පැත්තට දාලා පොළොන්නරුවට ගිහිල්ලා තමයි යන්නේ අපි මඩකලුව පැත්තට. ඉතින් අද එතනින් දකුණට දාන්න උන්නේ නැහැ. ඒ රවුන්ඩ් බෝඩ් එකෙන් කෙලින්ම දාලා කන්තලේ පැත්තට මේ යන ගමන් තමයි ඉන්නේ. ඒ ටයිම් එකේ නම් වැස්සක් වැස්සේ නැහැ. ඇත්තටම වැහලා තමයි තිබ්බේ. ඒ වෙලාව නම් පරිසරේ මාරම ලස්සනක් තමයි තිබ්බේ. ඔතන බෝඩ් එකේ නම් ගහලා තිබ්බේ කන්තලේ ජලාශය කියලා. මිනිස්සුත් ගොඩක් කට්ටිය බලන්න ඇවිල්ලා තිබ්බා. මොකද ඔතන වාන්දුරට ඔක්කොම ඇරලා තමයි තිබ්බේ. කොහොම හරි ඔතනින් කෙලින්ම ගියොත් ඔයාලට පේන වම් පැත්තට ගියොත් බන්ටේ උඩින් තමයි යන්න වෙන්නේ. ඉතින් අපිට බන්ටේ උඩින් යන්න බෑ. බන්ටේ උඩින් ගියොත් ඉතින් රුපියල් 25000ක විතර දඩයක් ගන්න පුළුවන්. ඉතින් ඔතනින් දකුණු පැත්තට දාලා වෙලක් මැදින් තමයි යන්න දෙන්නේ. ඔය පාර නම් මාරම ලස්සනයි. ඉතින් මම ෆස්ට් ටයිම් ගියේ ඉතින් මේ පාරේ. අපේ වාහන දෙකම මම කලින් කිව්වත් වගේ. ඉතින් මාරම ලස්සනයි. ඉතින් ওই තිබ්බ ලස්සන නැහැ. ඉස්සරහට යනකොට ඉතින් වැස්සත් එක්ක ගම් වතුර ගලපු ඒවා ඔක්කොම අපිට හම්බුනේ ඉස්සරහට තව ටිකක් ගියාට පස්සේ තමයි. අපේ අනිත් වාහනේ මැෂින් එකේ ලයිට් මුකුත් පත්තු වෙන්නේ නැහැ කියලා කිව්වට පස්සේ පොඩ්ඩක් වාහන දෙකම අයිනෙන් නවත්තලා මොකක්ද වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න ගියා. ඉතින් පියුස් තමයි ගිහිල්ලා තිබ්බේ වාහනේ. ඉතින් ඊට පස්සේ ඒක තන පියුස් එකත් මාරු කරගෙන තමයි අපි උතනින් පිටත් වුනේ. නෑ ඔබ එනකොට පත් වුණා දැන් දාන්න මේ දාවේ. ඔව් ඔක්කොම ඩබල් සිග්නල් එකෙන් පත් වෙනවා. ඒක පත් වෙනවා. දැන් මෙතන මේක බැලුවේ නැද්ද? බලන්න පත් වෙනවද කියලා හොල්ලන කොට මාර සීන් එක කියන්නේ මේ වයර් ටික ඔක්කොම මේ ටැංකියේ කෙලින්ම වදිනවා. ඉස්සරහට ගන්න බෑ. ඊට පස්සේ වාහනෙන් බැහැලා මේ වයර් ටික අතෙන් ටැංකිය උඩට නැගලා උඩට දාලා තමයි වාහනේ ගත්ත ඉස්සරහට වාහන දෙකම. ඉස්සරහට අපේ අනිත් ටැංකියෙත් එහෙමයි මේකෙත් එහෙමයි දෙකේම වදිනවා. පොලිසියම යාමියකම ඉන්න කට්ටිය සපෝට් එක දෙනවා. වාහනේ චුට්ටක් බලලා ඒකින් දවුලක් නැහැ නේ. කොහොමද වතුරනේ? වතුරේ බලන්නකෝ. අපිට මේ වගේ වතුරෙන් යට වෙච්ච තැන් ගොඩක් හම්බුණා එනකොට. ඉතින් මම වීඩියෝ ක්ලිප් තැනින් තැන ගත්තා. ඒ වගේම මේ ඒරියා එකේ මේ විදිහට කිලෝමීටර් ගාණක් දිගටම මේ විදිහට වතුර යටලා තිබෙන සහ වතුර ගැඹුරු තැන් තිබ්බා, වතුර ගැඹුරු නැති තැන් තිබ්බා. ඉතින් අපි හිමීට ඉස්සරහටම ආවා. ඔන්න ඉතින් සෑහෙන වෙලාවකට පස්සේ දැන් තමයි ඉතින් මඩකලුව පැත්තට හරියටම දාගත්තේ. ගොඩක් ගම් වතුර ගාලා තිබ්බා, ගස් කඩා වැටලා තිබ්බා. ඔක්කොම ප්‍රශ්නත් එක්ක හරියටම දැන් රෑ 8යි වෙලාව සන්දිවේලි පාස් කරලා ඉස්සරහට එනකොට බැරියල් දාලා අනිත් වාහන එකකටවත් යන්න දෙන්නේ නැහැ. ඩ්‍රයිව් වගේ ලොකු වාහනයකට විතරයි මෙතනින් එහාට යන්න දෙන්නේ. මෙතනින් එහාට මිනිස්සුත් නැහැ, කවුරුත් පේන්නේ. අනික වාහනත් නැහැ. මේ ටික ඔක්කොම මේ වතුරෙන් යට වෙලා තියෙන්නේ දැන්. පාරක් නම් පේන්නේ නැහැ හැබැයි. අපි ෂේප් එකේ යමු. මම නම් ඇත්තටම හිතාගෙන ආවේ මඩකලපු කිට්ටු වෙනකොට ආයෙ නම් ඉතින් වතුර කොහෙවත් හම්බෙන්නේ නැති වෙයි කියලා. ඇත්තටම කිව්වොත් අර පැත්තට වඩා මේ පැත්ත තමයි යට වෙලා තිබ්බේ. මේ හරියටම සන්දිවේල් ටවුන් එක පාස් කරලා පොඩ්ඩක් ඉස්සරහට එනකොට මේ මුළු ඒරියා එකම වතුරෙන් යට වෙලා තිබ්බේ. ගෙවල්, කඩවල් හැමදේම මේ විදිහට වතුරෙන් යට වෙලා තමයි තිබ්බේ. වතුරෙන් යට වෙලා තිබ්බ නිසා පාරේ මුකුත් වාහන කිසිම දෙයක් ගියේ නැහැ. මේ ඒරියා එකට එන්න බැරි වෙන්න ඉතින් පාරේ මැද අතු එහෙම දාලා පාර වහලා තමයි තිබ්බේ. ඊට පස්සේ ඉතින් අපි ඒව ටිකත් අයින් කරගෙන තමයි එතනින් ඉස්සරහට ගියේ. බ්‍රේක් වදින්නෙත් නැහැ. වතුර ගිලන්නේ. අපි දෙන්න බෑ ඒක. අපි දෙන්නේ මේ රවෙන්න. පොඩි පොඩි වාහන අනිත් පැත්තේ වටුනේ යනවා. ගම් වතුර කතන්දරේ එතනින් නම් ඉවරුන්නේ නැහැ. එතනින් ඉස්සරහා එරාවුර ඊටත් වඩා යට වෙලා තිබ්බේ. අපිට ඉතින් අද රෑ මෙතන තමයි ඉන්න වෙන්නේ. අපේ තනියට පොලිසියෙන් සහ ආමියකින් ඉන්නවා. ඒ කට්ටිය මාරම හොඳයි. ඉතුරු ටික හෙට දෙන්නම්. ජය වේවා.